අර ගිය සතිය ළමයි චිට්ටයක් කියලා තිබ්බ නේද මේ අනුදි ගැන මොකද හිතන්නේ කියලා. මට ඒක පස්සේ ක්ලික් වුණේ. අනුදි ගුණසේකර දන්නව නේද? මිස් වර්ල්ඩ් කියලා තියෙන්නේ. ඒක මම කාලයකට පස්සේ නිකන් කෙල්ලෙක් දැක්කා බං. ඒ කියන්නේ ඒක නියමයි. ඒ කියන්නේ ඒක ලස්සන විතරක් නෙමෙයි. එතන නිකන් මිස් වර්ල්ඩ් කියන එක මේ පාර නිකන් ලොකු හයිප් එකක් තියෙනව නේද? මට නම් හිතෙන මේ පාර නිකන් අපිට එයි වගේ එකක් නිකන් තේරෙනවා. එහෙම හිතෙන්නේ නැද්ද? ඒකට හේතු දෙක තුනක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් මේ ලස්සනයි කියන එක දැන් මයින විදිහ ඕන තරම් තියෙනවනේ. හැබැයි හෙන්න නිකන් අර ඉගෙනගත්තු බවක් නිකන් රිප්‍රසන්ට් කරනවා වගේ හෙන ක්වොලිටියක් මොකද්ද එකක් තියෙනවා. මොකද්ද කියන්න තේරෙන්නේ නිකන් අමුතුම වයිබ් එකක් තියෙනවා ඒ කෙල්ලගේ නේ. අනුරාධපුරේ කෙල්ලෙක්. අනුරාධපුරේ කෙල්ලෙක් කැලණියේ ග්‍රැජුවේට් වෙලා තියෙන නේ. කැලණි. ඒ කරපු කතාවේ හොද ඔයාලා. ඒක සුපිරි ඈ. මම අහපු සෑහෙන කාලෙකින් අහපු නිකන් අර කෙල්ලකින් අහපු උගත්ම කතාවක් ඒක සාමාන්‍යයෙන්. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල දැන් අපි මොඩලින් ගැන කොහොමද හිතන්නේ? අපි දැන් මොඩලින් කිව්වම ඔළුවේ මේ වෙන්නේ මොකද්ද? කුණු හරප ටිකක් නේ. ඇයි ඒ මොඩලින් කරන යෝන් ගැවුලක් තිබිලා දින මෙච්චර කාලයක්. දැන් අපිටත් එච්චර මොඩලින් කියන දේවල් ඉන්ට්‍රෙස්ට් නැහැ නේ බං. අපි ගණන් ගන්න එක මොඩලින් කියන එක නිකන් අතෑරලා නිකන් එක චාටර් සබ්ජෙක්ට් එකක් කරලා තියෙන්නේ. දැන් ඒ කෙල්ල මොඩල් කෙනෙක් නෙද. හැබැයි ඒක මාර පට්ට. ඒක මම දැකපු දෙයක් පට්ටම ක්වොලිටි. ඒ කතාව නියමයි බං. මං ඊයේ 3 පාරක් ඒ කතාව ඇහුවා. ඇයි? නෑ ඒක ඇත්තටම ඒකේ මාර දේවල් ගොඩක් තියෙනවා. ලංකාවේ බං මේ සෝෂල් මීඩියා කියන එක පට්ට පවර්ෆුල් නේ. ඒක එතනින් තියෙනවා. දැන් අපිට මාර හයිප් එකක් දෙනවනේ ඒ කෙල්ලට. ඒ අතින් ලංකාව ග්‍රේට් ඈ. සෝෂල් මීඩියා අතින් මාරම ඇක්ටිව් අපේ මිනිස්සු. ඒක දැන් හිතන්න ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් වුණානේ. සෝෂල් මීඩියානේ කරේ ඔය දෙම. දැන් පහුගිය වල දැනුවත් ඇතිනේ මාර දේවල් ගොඩක් වෙනස් වුණානේ. ඕක මම දන්නවා තව ටික දවසකින් අනිත් පැත්තට ඔය කෙල්ලට ගහනවා. ලංකාවේනේ බා. දැනටමත් තියෙනවා. දැන් මම දැක්ක ඔය මං හිතන්නේ ඒ කෙල්ලගේ මල්ලි කෙනෙක් ගැන මොකක් හරි ෆොටෝස් ටිකක් අරගෙන මේ ඒ ටික ෂෙයා කරලා අනුද්දිගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා වගේ මොකක් වීඩියෝයක් ෆොටෝ එකක් ෂෙයා වෙනවා. හරිද? ඔය මම දැක්ක ඒ මේ වෙලාවේ එහෙම ෂෙයා කරන්න හොඳ නෑ ඒක. ඇයි මොකක්ද අවුල? ඒ කෙල්ලට තියෙන මුකුත් මේකක් නිසා නෙමෙයි. ඒකේ අවුල වෙන්නේ රටකට. ඔයාලට ඒක ඉම්පැක්ට් එක තේරෙනවද දන්නේ? අපි දැන් ඔය මොඩලින් ගැන එච්චර හිතන්නේ නැතුණාට මිස් වර්ල්ඩ් කියන එක ඇතුලේ ලංකාව රිප්‍රසන්ට් කරන මාර විදිහට. ඒ කෙල්ල මාර විදිහට ලස්සනට ඒක කරා. පටන් ගත්ත කතාව ධම්මපදයේ මේකකින්. ඒකල මේ කතාවේ කියනවා මම නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තේ. මම ඒකට කෘතගුණ සලකන්න මම දැන් සහේලි කියලා මොකක්ද ප්‍රොජෙක්ට් එකක් යනවලු. ඒකත් කරන ගමන් තමයි මම මේ දේවල් කරන්නේ. ඒක මාර ලස්සන කතාවක්. සහ ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා මම ආවේ අනුරාධපුරින් කියලා කවුරුවත් කවදාවත් හිතන්නේ නැතුවදී අනුරාධපුරේ කෙල්ලෙක් රටක් ගිහිල්ලා ලෝකයක් ඉස්සර රිප්‍රසන්ට් කරයි කියලා. ඇත්ත කතාවනේ බා. කවුරුත් හිතන්නේ නැහනේ. ඒක උනේ නිදහස් අධ්‍යාපනය නිසා කියලා හෙන්න ලස්සන කතාවක් කරනවා. ඒක මම දැකපු කෙල්ලෙක්ගේ අර ලස්සනට වඩා මේක උගත්කමත් එක්ක එන අමුතුම ලස්සන ක්වොලිටියක් ඒක. මේ පාර නිකන් ලැබෙයි කියලා හිතනවා. ඒ කතාව රිප්‍රසන්ට් කිරීම හැමදේම නියමයි. ඒ සපෝට් එකක් දෙන්නේ නැහැ. ඔය සෝෂල් මීඩියා වල මම හිතන්නේ ඒකට ඉම්පැක්ට් එකක් තියෙනවා. තියෙනවනේ. ඒ අතින් ලංකාවේ මිනිස්සු ග්‍රේට්. අපේ උන් මාරම හයිප් එකක් දෙනවා. මම දැක්ක ඔය ෆොටෝ එකක් දැම්ම වැඩිපුරම ලයික් තියෙන්නේ අපේ කෙල්ලට. ඔය ලෝකෙ ඔක්කොම ගත්තට පස්සේ අපේ කෙල්ල තමයි වැඩිම. ඒ අස්සේ මර වගේ ගොබ්බ පිරිසකුත් ඉන්නවා. අනුදෙක බෝයිෆ්‍රෙන්ඩ් කීගේ ෆොටෝ හදාලා අවදාන ඉල්ලන්න හදන ගොන් වැඩ. ඒ කෙල්ලගේ ඇත්තම මල්ලි මං හිතන්නේ. මල්ලිගේ ෆොටෝස් ටිකක් අරගෙන බෝයිෆ්‍රෙන්ඩ් කියලා දානවා. උගේ පේජ් එක රීච් කරගන්න. ඒකෙන් අපේ ලංකාවේ මිනිසුත් ගොබ්බයිනේ බං. උන් හිතන්නේ කොල්ලෙක් ඉන්නවනම් අප්පෝ පාණු දෙට අපේ කැමති නැහැ. ඔව් ඒ එහෙම නෙගටිව් දේවල් තිබ්බොත් අයින් ගන්න ඒක රටට ඉම්පැක්ට් එකක් වෙනවා. අනිත් එක මේ රටට ඉන්කම් එකක් එනවා. ටූරිසම් වලට ලංකාවේ සල්ලි කියන්නේ මාර පොසිටිව් දේවල් ගොඩක් ලැබෙනවා. ඒක අපි හිතන්නේ මොඩල් කෙනෙක් විතර කියලා නෑ. පට්ටම පොසිටිව් දෙයක් ඈ. මිස් වර්ල්ඩ් කියන්නේ මම හිතුවට වඩා ඒක මාර දෙයක් තියෙනවා. අපි ඒව හිතන්නේ නෑනේ. ස්පෝර්ට් ගැන අපි එච්චර හිතන්නේ නෑ. ලංකාව අද මේ තියෙන හේතු දේවල් තුනක් විදිහට තියෙන්නේ. එකක් ලංකාවේ සබාදහම, අනිත් එක ස්පෝර්ට් සනත් බං සනත්. නිකමට පාකිස්තානට යන්නකෝ. මං ගිහිල්ලත් නෑ හරිද? නිකමට වා පාකිස්තානට ගිහිල්ලා ඔයා ලංකාව කිව්වොත් ජයසූරිය කන්න පවා දෙනවා නිකන්. ඔහු සිරාවටම ඒක මාරම දෙයක්. ඒ කියන්නේ ලෝකේ අපිව දන්නේ සනත්ගේ රට කියලා සමහරව. එකක් ඒක අනිත් එක ඔය සබාදහම